ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ ජීවිතේ එකපාරටම කඩාගෙන වැටුනම, බිස්නස් එකක් බංකොලොත් වුණාම, රස්සාව නැති වුණාම, නැත්තම් පණ වගේ හිටපු කෙනෙක් දාලා ගියාම මුළු ජීවිතේම ඉවරයි කියලා. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම වැරදි සිතුවිල්ලක්. ඇත්තම කතාව නම් ඔයාගේ ජීවිතයේ සුපිරිම කම්බැක් එක පටන් ගන්නෙ ඔයා වැටුණු තැනින්. දුන්නක් වුණත් වේගෙන් ඉස්සරහට විදින්න නම් ඊතලේ හොඳටම පස්සට අදින්න ඕන. ජීවිතේ අන්න ඒ වගේ. මේ කියන දේවල් 10 අනුගමනය කර කඩා වැටෙන ඔයා අලු ගසා දාලා නැගිටින්නේ ඉස්සර හිටියට වඩා 10 ගුණයක් ශක්තිමත් සිංහෙක් වගේ. ඒ නිසා වැටුණු තැනින් ශක්තිමත්ව නැගිටින්න අද ඉඳන්ම මේ මයින්ඩ් සෙට් එක හදාගන්න. අංක 1. ඇත්ත తත්වය වැළඳ ගන්න. වැටුණට පස්සේ ගොඩක් අය කරන්නේ ඇයිද ඊනේ මට මෙහෙම උනේ කියලා අඬන එක. නැත්තම් වෙච්ච දේ පිළිගන්න අකමැති වෙන එක. ඒකෙන් වෙන්නේ ඔයාගේ ශක්තිය අපත යන එක විතරයි. වැටුණා නම් වැටුණා. සල්ලි නැති වුණා නම් නැති වුණා. ඒක තමයි යථාර්ථය. ඒ ඇත්ත తත්වය ඉක්මනින්ම පිළිගන්න. තුවාල වෙච්ච සිංහේ කැලේ මැද ඉඳන් අඬන්නේ. ඌ ඉක්මනට තුවාල සනීප කරන් උගේ ඊළඟ දඩේමට ලෑස්ති වෙනවා. අංක 2. අනේ මට වෙච්ච දේ කියන මානසිකත්වයෙන් මිදෙන්න. අපි හැමෝම ආසයි වැටුනම අනුන්ගෙන් අනුකම්පාව ලබා ගන්න. ඒත් අනුකම්පාවෙන් බඩ පිරෙන්නේ නැහැ. ඔයාට ඒක ආපහු නැගිටින්න හේතුවක් වෙන්නේ නැහැ. ඔයා බින්දිතෙක් විදියට හිතන්න ගත්තොත් ඔයාගේ මොලේ හිතන්නේ ඔයාට මේකෙන් ගොඩ එන්න බෑ වෙන කවුරු හරි ඇවිත් බේර ගන්නකම් ඉන්න ඕන කියලා. අදම ඒ සිතුවිල්ල අතාරින්න. ඔයාගේ කඩා වැටීමට හේතුව වෙන කෙනෙක් වුණත් ඒකින් ගොඩ එන වගකීම තියෙන්නේ 100%ක්ම ඔයාගේ අතේ. ඔයාගේ කතාවේ වීරයා ඔයාම වෙන්න. අංක 3. හැංගීම් නෙමෙයි මොලේ පාවිච්චි කරන්න. කඩා වැටීමකදී අපේ ඇඟේ තියෙන කෝටිසෝල් සහ ඇඩ්‍රිනලින් කියන හෝමෝන වර්ග දෙක උපරිමයට යනවා. ඒ වෙලාවට අපි ගන්නේ සම්පූර්ණයෙන්ම වැරදි හැඟීම් බර තීරණ. තරහට දේවල් විනාශ කරගන්නව නැත්තම් බයට හැංගෙනවා. ඉස්සෙල්ලාම ඔයාගේ හිතේ තියෙන කලබලේ අඩු කරගන්න. ගැඹුරින් හුස්ම ගන්න. දුවන්න යන්න ව්‍යායාම කරන්න ඇඟේ තියෙන නරක හෝමෝන ටික දහඩියත් එක පිට කරලා මොලේ නිදහස් කරගන්න. පැහැදිලි මනසක් නැතුව කවදාවත් ගොඩ යාමක් නැහැ. අංක 4. කඩා වැටීම බ්ලැක් බොක්ස් එකක් වගේ කියවන්න. අපි දන්නවා ගුවන් යානයක් කඩාගෙන වැටුනම නිලධාරීන් කරන්නේ අඳින එක නෙවෙයි. බ්ලැක් බොක්ස් එක හොයාගෙන වැරදුනේ කොතනද කියලා හොයන එක. ඔයත් ඒකම කරන්න. හැගීම් පැත්තකින් තියලා කොලයක් කරන් ලියන්න කොතනද වැරදුනේ කියලා. මගේ අතින් වෙච්ච වැරදි මොනවාද? අනිත් අයගෙන් වෙච්ච වැරදි මොනවාද? මේ පාඩමෙන් මං ඉගෙන ගත්තේ මොකද්ද? මේක තමයි ඔයාගේ ඊළඟ ගමනේ අත්පොත. අංක 5. తాවකාලිකව පියවර දෙකක් පස්සට ගන්න. වැටුණු ගමන් ආයෙ ලොකු දේවල් කරන්න යන්න එපා. ඊගෝ එක පැත්තකින් තියන්න. වියදම් අඩු කරන්න, සාමාන්‍ය විදියට ජීවත් වෙන්න. සමහරු වැටුනම ලැජ්ජාව වහගන්න තව ණය වෙලා ලෝකෙට පේන්න දේවල් කරන්න යනවා. ඒකෙන් වෙන්නේ තවත් අමාරු වැටෙන එක. චෙස් ක්‍රීඩාවේදී සමහර වෙලාවට රජා බේරගන්න ඉත්ත පස්සට ගන්න වෙනවා. ඒක පරාජයක් නෙමෙයි. ඒක තමයි ස්ට්‍රැටජි එක. ඒ නිසා ඒ වගේ වෙලාවලදී ලැජ්ජ වෙන්න එපා. අඩියක් පස්සට අරන් අඩි දෙකක් ඉස්සරහට තියන්න ප්ලෑන් කරන්න. අංක 6. පොඩි පොඩි ජයග්‍රහණ වලින් පටන් ගන්න. මහා කන්දක් එකපාර නගින්න හැදුවොත් කලකිරෙනවා. ඒ නිසා දවසම ඇඳට වෙලා ඉන්න නැතුව දවසේ පොඩි ටාස්ක් ටිකක් කම්ප්ලීට් කරන්න. උදේ නැගිට ගමන් ඇඳ හදන්න, පොතක පිටු 5ක් කියවන්න, කාමරේ අස් කරන්න. මේ වගේ පොඩි දේවල් කරද්දී මොළයෙන් ඩොපමින් කියන සතුට ඇති කරන හෝමෝනය ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා. ඒකෙන් ඔයාට ඊළඟ අභියෝගය බාර ගන්න හොඳ ගැම්මක් එනවා. අංක 7. බොරු යාළුවෝ හැලෙන්න දෙන්න. ඔයාගේ සාක්කුවේ සල්ලි නැති වෙනකොට, තනතුරු නැති වෙනකොට, පටේ හිටපු බොරු යාළුවෝ ඔක්කොම හැලිලා යනවා.
ඒකට දුක් වෙන්න එපා. ඇත්තටම මේක ස්වභාව ධර්මයෙන් ඔයාට කරපු ලොකුම උදව්වක්. දැන් ඔයාට පැහැදිලිව පේනවා ඔයා වෙනුවෙන් ඉන්න ඇත්තම වොල්කරංචු කවුද කියලා. ඔයාගේ අලුත් ගමන යන්න ඕන අන්න ඒ ඇත්තටම ආදරය කරන කීප දෙනා එක්ක විතරයි. ඒ නිසා හුණු ටික හැදලා යන්න දෙන්න. අංක 8. පෙනුම සහ පෞරුෂය කඩා වැටෙන්න දෙන්න එපා. ජීවිතේ කඩන් වැටෙනවා කියලා කිලිටි ඇඳුම් ඇඳගෙන රැවුල් වවාගෙන කොණ්ඩාවුල් කරගෙන ඉන්න එපා. ඒකෙන් ඔයාගේ යටේ හිතට දෙන මැසේජ් එක තමයි මම පරාදයි කියන එක. අතේ සතේ නැදත් පිරිසිදුර අඳින්න. කෙලින් හිට ගන්න. ඇස් දිහා බලලා කෙලින් කතා කරන්න. ඔයාගේ බොඩි ලැන්ග්වේජ් එක වෙනස් වෙද්දි මොලේ හිතන විදිහත් වෙනස් වෙන්න පටන් ගන්නවා. අනේ ඒක නිසා පරාජිතයෙක් වගේ හැසිරෙන එක නවත්තන්න. අංක 9. අලුත් ආයුධ එකතු කරගන්න. මේ කඩන් වැටුණු කාලය තමයි ඔයාගේ මොලේ මෝහත් කරගන්න තියෙන හොඳම වෙලාව. අලුත් කෝස් එකක් කරන්න, අලුත් භාෂාවක් ඉගෙන ගන්න, YouTube එකේ වටින වීඩියෝස් බලන්න, පොත් කියවන්න, ඔයාගේ වටිනාකම් වැලියු එක වැඩි කරගන්න හැමතිස්සෙම. හරියට දර කපන කෙනෙක් ගහක් කපන්න කලින් හොරව මෝහත් කරනවා වගේ. මේ කඩන් වැටුණු කාලය පාවිච්චි කරන්න ඔයාගේ දැනුම කියන ආයුධය මෝහත් කරගන්න. අංක 10. වේදනාව ඉන්ධනයක් කරගන්න. මනෝවිද්‍යාවේ තියෙනවා ඉතාමත් වටින කන්සෙප්ට් එකක් පෝස්ට් ට්‍රොමැටික් ග්‍රෝත් කියලා. ඒ කියන්නේ දරුණු කඩාවැටීමකින් පස්සේ මිනිස්සෙක් ඊටත් වඩා ශක්තිමත්ව නැගී සිටින එක. ඔයාට දැනෙන දුක, තරහ, අවමානය ඔක්කොම එකතු කරලා ඒක ඉන්ධනයක් කරගන්න. ඒ ඉන්ධනයෙන් ඔයාගේ ඊළඟ අධිරාජ්‍ය ගොඩනගන්න යන ගමන පටන් ගන්න. දවසක ඔයාට hina වෙච්ච අය ඔයා දිහා බලලා පුදුම වෙන දවසක් එනවා. අන්න එදාට ඔයාට තේරෙයි මේ වැටීම තමයි ඔයාගේ ජීවිතේ හරවුම් ලක්ෂ්‍යය උනේ කියලා. ඇත්තටම ජීවිතය කියන්නේ හાર્ට් බීට් එක පෙන්නන ECG යන්ත්‍රයක තියෙන ලයින් එකක් වගේ. ඒක උඩට පල්ලෙහාට ගියේ නැත්තම් ඒක කෙලින් ඉරක් වුණොත් ඒකින් කියන්නේ අපි මැරිලා කියලා. ඒ නිසා වැටීම් වලට බය වෙන්න එපා. ඉතින් මේ කරුණ 10 අද ඉඳන්ම ෆලෝ කරන්න. ශක්තිමත්ව නැගී සිටින්න. ජීවිතේ ගොඩ යන්න ඕන කියන ගිනි පුපුර ඔයාගේ හිතේ තියෙනවා නම් මේක නිකන් YouTube channel එකක් නෙමෙයි. මේක වැටෙන මිනිස්සු නැගිටවන ඔයාගේම තැන. අතෑරලා දාන්න හිතෙන හැම වෙලාවකම ඔයාට හයියක් වෙන්න අපි ඉන්නවා. subscribe කරලා අපේ DN Turn Up community එකට set වෙන්න. Turn up your life with DN Turn Up. අපි මේ ගමන එකට යමු.